ආයිබෝවන් සියලුම දෙනාට අද මම කියලා දෙන්නම් හරියටම අතු කම්බි කරන්නේ කොහොමද බොන්සායි ශාකයක අතු කම්බි කරන්නේ කොහොමද කියලා මම ඔයාලට හරියටම අද කියලා දෙන්නම්. ඒට කලින් කියන්නම්කෝ ඇයි අපි බොන්සායි ශාකයක අතු කම්බි කරන්නේ? ඒකත් ප්‍රශ්නයක්නේ. ඇත්තටම අපි බොන්සායි ශාකයක අතු කම්බි කරන්නේ අපිට අවශ්‍ය පරිදි අපට අවශ්‍ය දිශාවට ඒ ශාකයේ අතු ගණ්ඩ තමයි අපි ශාකයක අතු කම්බි කරන්නේ. ඒක තමයි ප්‍රධානම කාරණා. එතකොට ඒ ශාකයේ අතු කම්බි කිරීම මගින් ඒ ශාකයට පැරණි ගතියක් එනවා. පෞරාණික ගතියක් එනවා. එතකොට ඒක මේ කඳේ සහ ශාකාවල කම්බි යොදලා අපි ඒක හැඩ කරලා ගත්තාම ඒ ශාකය ඇත්තටම ලොකු රූස්ස ගහක් වගේ පෙනුම ගන්න තමයි අපි කම්බි කරන ක්‍රියාවලිය කරන්නේ. ඒ නිසා වැඩි කතා නැතුව අපි ඒ වැඩේ කරමුකෝ ඉස්සරලම. හරි අපි ඒ වැඩේට යමු එහෙනම්. හරි ඉස්සරලම මම මෙහෙම කියන්නම්කෝ. බොන්සායි ශාකයක අතු නිර්මාණය කර ගැනීමේදී අතු කම්බි කිරීමේදී ඒ අතුවල තියෙන හැඩතල සකස් කර ගැනීමේදී නීති රීති රාමුවක් තියෙනවා. නමුත් අපේ ගොඩාක් අය කැමති නීති රීති රාමුවෙන් පිටත ගිහින් තමන්ට විශේෂයෙන් තමන්ට කැමති විදියට බොන්සායි නිර්මාණය කරගෙන ඒකේ හැඩතල බලලා ඒක කැමති විදියට නිර්මාණය කරගෙන ඒකේ ලස්සන උක්ති විඳින්න තමයි අපේ අය ගොඩාක් කැමති. ඒ නිසා මම නීති රීති රාමු මම ඉදිරි වීඩියෝ වලදී ගෙන ඔයාලට කියලා දෙන්නම්. ඒ නිසා අද මම හැමෝටම හරියන විදියට හැමෝටම ගැලපෙන විදියට බොන්සායි ශාකයක අතු කොහොමද හරියටම කම්බි කරන්නේ කියලා විතරක් කියලා දෙන්නම්. ඉතින් ඔක්කොටම කලින් කියන්නම් බොන්සායි ශාකයක අතු කම්බි කරන්න කලින් අපි කරන්න ඕනේ මුල්ම දේ තමයි ඒ ශාකයේ පත්‍ර ටික ඉවත් කරගන්න. මොකද පත්‍ර ටික ඉවත් කරගන්න හේතුව තමයි පත්‍ර තිබ්බහම අපිට කම්බි කරන්න ගොඩාක් අපහසුයි. අපහසුයි වගේම පත්‍ර නිසා අපිට ඒකේ හැඩතල ගන්න අමාරුයි. කොහොමද අතු කොයි තැන්වලද පිහිටවන්න ඕනේ කියලා අපිට ඇත්තටම ඒක කරන්න අමාරු නිසා තමයි අපි පත්‍ර ටික ඉවත් කරගන්නේ. ඒට අමතරව තව දෙයක් තමයි අපි අතු කම්බි කරලා නමද්දින් ඒ අතු වලට හානි වෙනවා. හානි වෙනවා වගේම තමයි ඒ අතු වේලෙන්න බලනවා. පත්‍ර තිබුණාම ඉක්මනින්ම වේලිලා ඒ අත්ත මැරිලා යනවා. ඒ නිසා තමයි අපි පත්‍ර ඉවත් කරලා කම්බි කරන්න පටන් ගන්න. පත්‍ර ඉවත් කරලා කම්බි කරන්න පටන් ගත්තාම අතු කැබැල්ල නැමිලා පළුදු වුණත් ඒකේ තියෙන ජලය ඉවතට යන්නේ පත්‍ර නැති නිසා. අන්න ඒ හේතු දෙක මත තමයි අපි පත්‍ර ඉවත් කරන්නේ. ඒ නිසා අපි දැන් මේ කතුරක් උපයෝගී කරගන්න. ඉස්සරලම මේකේ පත්‍ර ටික ඉවත් කරගමු.
හරි අපි දැන් මේ ගහේ කොළ ටික ඉවත් කරගත්තා. ඉවත් කරගත්තාම ඔයාලටම පේනවනේ ලස්සන්ට අපිට අතු ටික විතරක් වෙනම පේනවා. වෙනම පේන්තින් අපිට හොඳට පුළුවන් ඒ අතු ටික විතරක් අරගෙන අවශ්‍ය විදියට නමා ගන්න පුළුවන් ගහ මුළු ගහේම අතු දිහා බලාගෙන. නැත්නම් කොළ තිබ්බහම අනික් අතු ටික අපිට පේන්නේ නැහැ. මේ අත මෙහෙම නමා ගත්තාම ඒක සුදුසුද කියලා හොයාගන්න. ඒ නිසා තමයි අපි ප්‍රධානම කාරණාව කොළ ටික කප්පාදු කරන්නේ අතු ටික හොඳට පේන්න ඕනේ. හරි වැඩි කතා නැතුව අපි අතු ටික නමා ගන්න කලින් ඔයාලට පුළුවන් නම් මේකේ ප්ලෑන් එකක් ඇඳ ගන්න බලන්න. ප්ලෑන් එකක් ඇඳගෙන ඒ ප්ලෑන් එකට අනුව නමා ගන්න බලන්න ඔයාලා පුළුවන් නම් විතරක්. නැත්තම් මේ ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් ඒ විදියට ඔයාලා අතු ටික නමා ගන්න. ඔයාලට පුළුවන් විදියට ප්ලෑන් එකක් හදා ගන්න ඔයාලා. ඇඳ ගන්න පුළුවන් නම් ඒක කප්පාදු කරාට පස්සේ බලලා මේ විදියට අපි මේක හදා ගන්න ඕනේ කියන විදියට ඒකේ තියෙන අතුත් එක්ක බලලා අතු ප්‍රමාණය ඒවා හරියටම බලලා ඇඳ ගන්න. ඇඳගෙන ඒ විදියටම අපි අතු නමා ගන්න try කරන්න ඔයාලා පුළුවන් නම් මම නම් ප්ලෑන් එකක් දැන් ඇඳගත්තා ඒකේ තියෙන විදියට. ඇඳගෙන දැන් මම ওই විදියට තමයි සාමාන්‍ය මේ ගහ හදා ගන්න යන්නේ. හරි අපි බලමුකෝ ඒක. හරි දැන් මම ඔයාලට මේ කම්බි යොතන්න කලින් මේ කම්බි ගැන කියලා දෙන්නම්කෝ. කම්බිය සාමාන්‍යයෙන් අත්තට හරියන විදියට තමයි අපි යොතන්නේ. සාමාන්‍ය අතු කැබැල්ලක් ගත්තාම ඒ අතු කැබැල්ල ගොඩක් මහතයි නම් අපි පොඩි කම්බියකින් ඔතලා ඇත්තට මේක නමන්න බෑනේ. ඒ නිසා අපි මේ වගේ මහත කම්බියක් ගන්නවා. එතකොට පුංචි අත්තක් තියෙනවා පොඩි අත්තක් තියෙනවා මේ මහත කම්බියෙන් නමන්න ගියොත් ඇත්තට මේක කැඩෙනවා. කැඩෙන නිසා තමයි අපි පොඩි කම්බියක් ගන්න. එතකොට අපිට කම්බි ප්‍රශ්නයක් ආවම සමහරක් අය අහනවා කම්බි කොහින්ද ගන්නෙ? අපි කොහින්ද ඒවා හොයාගන්නේ කියලා. එතකොට ඒවා අපිට හાર્ඩ්වෙයාර් එකට ගිහිල්ලා අපිට අහන්න පුළුවන් මොනවද තියෙන කම්බි. අහලා බලන්න මේ කම්බිය නම් මම ගත්තේ අපේ ගෙදර වයරින් වලට තියෙනවානේ වයර් ඒ වයර් එක ඇතුලේ තියෙන තඹ කම්බිය. එතකොට මේක සිවිලින් ගහන සිවිලින් වලට තියෙන වෙනම කම්බියක් හાર્ඩ්වෙයාර් එකට ගිහින් අහන්න හાર્ඩ්වෙයාර් එකෙන් මේ දෙයි අපිට මේකේ පාට කීපයක්ම තියෙනවා. මේකේ ඇත්තටම තියෙන්නේ අර මේ පොඩි කම්බියටම මේ වටේට රබර් එකකින් වගේ එකකින් ඔතලා තමයි මේ කම්බිය එන්නේ මලකඩ කනවට. එතකොට තව මේ අලි වැටවල් වලට දාන කම්බිය තමයි මේක. එතකොට මම මේ පෙළ ගස්සලා තියෙන්නේ මේකේ හાર્ඩ්නස් එක අනුව. හાર્ඩ්නස් එක අනුව තමයි ශක්තිමත් බව අනුව තමයි මේ මෙහාටම පෙළ ගස්සලා තියෙන්නේ. එතකොට මේ කම්බි දෙක දැක්කම නිකන් එක වගේ. එක වගේ වුණාට මේක පොඩ්ඩක් හાર્ඩ්. මේ නමන්න දෙහෙම හරි අමාරුයි. එතකොට මේ කම්බිය ගත්තාම ඉක්මනට නැමිලා යනවා. අන්න එතකොට ඒ වගේ අපි කම්බි කීපයක් හොයාගන්න. එතකොට මේ කම්බියෙන් ලොකු අත්තක් නමලා අපිට ඒක නමා ගන්න පුළුවන්. කම්බිය උතලා. මේ කම්බියෙන් පොඩි අත්තක් වුණත් නමලා අපිට මේ අත්ත නමා ගන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ ඔයාලා කම්බි හොය ඉන්න ඕනේ. සල්ලි තියෙනවා නම් මේ ඔන්ලයින් හරි ඕඩර් කරලා බොන්සායි වලටම කම්බි තියෙනවා. ඔයාලා ඒ වගේ නල්ලා කම්බි කරන්න ගස් ටික. එතකොට සමහරක් අය ඉන්නවා එයාලට කම්බි හොයාගන්න විදියක් නැහැ. එතකොට මම කියන්නේ ඕනේ තරම් මේ පොඩි කම්බිය තියෙන හાર્ඩ්වෙයාර් වල ගන්න මේ ලොකු අර කොන්ක්‍රීට් දාද්දින් ලොකු කම්බිය උතන කම්බිය තියෙන අන්නේ කම්බිය හොඳටම ඇති අපිට බොන්සායි පැලයක් කම්බි කරගන්න. මම මේ කම්බිය මේ සිවිලින් වලට ගන්න කම්බියයි තමයි අතරම රෙකමන්ඩ් කරන්නේ. ඒ දෙකෙන් අපිට ලොකු වැඩක් කරගන්න පුළුවන්. මාත් වැඩිපුරම මේ කම්බි ගහකට ඔතන්නේ මේ කම්බි දෙකෙන්. හරි වැඩි කතා නැතුව අපි වැඩේට යමුකෝ. අපි සාමාන්‍යයෙන් ගහක ඉස්සරලම නමා ගන්න බලන්නේ විශාල අතු ටික. ඒ කියන්නේ කඳ මහත් උණු අතු තමයි ඉස්සරලම අපි අපට ඕනේ හැඩයට නමා ගන්න. එතකොට නමා ගද්දී ඒ අත්තට අවශ්‍ය කරන ඒකට ගැලපෙන කම්බියක් අරගෙන ඉස්සරලම මුලින්ම අපි ඒක පැත්තකට නෙමෙයි අතු දෙකක් තියෙනවා නම් ඒ අතු දෙකටම එකම කම්බිය නමා ගන්න බලන්න. එතකොට වෙන්නේ ඒ කම්බිය හොඳට ටයිට් වෙලා ටෙන්ෂන් එක හොඳට රඳා පවතිනවා. මුලින්ම මෙහෙම යටින් දාලා අපි අංශක දැන් මම ඔයාලට පෙන්නන්නම් මේ වීඩියෝ එකේ මේ පැත්තෙන් පෙන්නන්නම්කෝ. අපි අංශක ගොඩක් අය මම දකිනවා අංශක 90ට කම්බියක් නමනවා. තවත් සමහරු අංශක සාමාන්‍ය 70කට වගේ නමනවා. ඇත්තටම මේකේ මම ඔයාලට මේ අත්ත ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න.
පොත්තක් තියෙනවානේ. ඒ පොත්තෙන් තමයි මේ ශාකයේ අතුවලට අවශ්‍ය ජලය ගෙනියන්නේ. පොහොර ගෙනියන්නේ. එතකොට එහා මෙහා ගෙනියන්නේ මේ පොත්ත හරහා. එතකොට මේ අත්තේ තියෙන පොත්ත අපි බ්ලොක් කරොත් අංශක 90ට නමනවා කියන්නේ මම නමලා පෙන්නන්නම්කෝ. මෙන්න මේ වගේ ස්ක්‍රීන් එකක් වගේ තමයි අපි අංශක 90ට නමන්නේ. මේ තියෙන්නේ. මෙන් බලන්න. අංශක 90ට කියන්නේ 80 85 වගේ නැමුවම මෙන්න පොත්ත හිර වෙනවා. පොත්ත හිර වුණාම මොකද වෙන්නේ? මේකේ එහා මෙහා ගමන් කරන ආහාර මේ අතු කැබැල්ලට අවශ්‍ය ආහාර යන එක සීමා වෙනවා. සීමා වුණාම මොකද වෙන්නේ? මේ අතු කැබැල්ල නිකම්ම මැරිලා යනවා. ඒ නිසා අපි කවදාවත් එහෙම කම්බි නමන්නේ නැහැ. ඉන්න මං ගලවලා අපි කම්බියක් නමන්නේ මං මේ ඔය ෆොටෝ එකේ දැම්මා වගේ කම්බියක් අපි නමන්නේ අංශක 45ත් 50ත් අතර. අංශක 45ත් 50ත් අතර නමා ගත්තාම මේ විදියට මේ බලන්නකෝ අංශක 45 කෝණයෙන් තමයි මේ කම්බිය නැමෙන්නේ. බලන්නකෝ ලස්සන නැමෙන. එහෙම නමා ගත්තාම ඒ ශාකයේ තියෙන පෝෂණය ඒ අත්තට අවශ්‍ය විදියට යන්න ඉඩ කඩ තියෙනවා. ඉඩ කඩ තියනවා වගේ තමයි ඒව අවහිර වෙන්නේ. අන්න එතකොට ඒ අත්ත මැරෙන්න බලන්නේ නැහැ. තව වාසියක් තමයි අංශක 45ට නමා ගත්තාම අපිට ඕනේ විදියට මේක කෝණයකට නමා ගන්න පුළුවන්. ඉන්නකො මම එහා පැත්තත් නමන්න නැත්නම් එහා පැත්තේ නැමුවේ නැත්නම් මේ කම්බියේ ටෙන්ෂන් එක අඩු වෙනවා. අංශක 45 කෝණයෙන් නමා ගන්න. අංශක 45 කෝණයෙන් නමා ගත්තාම අපිට මේ අත්ත ඕනේ විදියකට හැඩ කරගන්න පුළුවන්. මේ බලන්න මේක. අපි මුලින්ම මේ අත්තු කැබැල්ල නමනවා නම් ඉස්සරලම අපි කරන්නේ මහත ලොකු අතු ටික නමා ගන්න එකනේ. ලොකු අතු ටික නමා ගන්නවා නම් මේ කම්බියේ ටෙන්ෂන් එක රඳා පවතින්න අපි ඉස්සරලම ටිකක් පහළට හොඳ ශක්තිමත් තැනකින් රඳව ගන්න ඕනේ. මෙන්න මෙහෙම රඳවගෙන ඊට පස්සේ තමයි අපි මෙන්න මේ විදියට මේ අතු කැබැල්ල ළඟට මේ කම්බිය අරන් එන්නේ. කම්බිය අරන් එනවා වගේ තමයි මං ඔයාලට කලින් කිව්වා වගේ අංශක 90ට නමන්නේ. අංශක 45ත් ෆොටෝ එකේ දැම්මා වගේ අංශක 45ත් 50ත් අතර කෝණයකින් තමයි මේ කම්බිය නමා ගන්නෙ. මේ බලන්න. මේ කම්බිය ඒ විදිහට නමා ගත්තාම මොකද වෙන්නේ? මේ ශාකයට හොඳට පෝෂණය ගෙන යන්න පුළුවන් මේ පොත්ත හරහා. එතකොට කිසිම බාධාවක් වෙන්නේ මේ ශාකයේ අත්තට. එතකොට මේ අත්ත කවදාවත් මැරෙන්න බලන්නෙත් නැහැ. ඒ නිසා ඔයාලත් අනිවාර්යෙන් අංශක 45ත් 50ත් කෝණයකින් නමා ගන්න. ඒට අමතරව කියන්න ඕනේ අනිවාර්යෙන් මේ අඬුවක් උපයෝගී කරගෙන ගොඩාක් තදට නැතුව සාමාන්‍ය ගානට මේ කම්බිය අත්තට තද කරගන්න බලන්න. ගොඩාක් තද කරගත්තාම වෙන්නේ මේකේ තියෙන පොත්ත තද කරගෙන ඇතුළට කම්බිය කිඳා බහින එක තමයි වෙන්නේ. එහෙම වුණාම ටික දවසක් ගියාම ඒත් අත්ත මැරෙන්න බලනවා. ඒ නිසා ගොඩාක් ටයිට් කරගන්න එපා. සාමාන්‍ය ඉඩ තියාගෙන තමයි මේ කම්බියයි පොත්තයි අතර පොඩි ඉඩක් තියෙන්න ඔයාලා නමා ගන්න බලන්න. එහෙම වුණාම අපිට ගොඩාක් අත්ත නමා ගන්න පහසුයි. තව ලේසි ක්‍රමයක් තමයි අත්ත අපි නමද්දී මේ අත්තේ මේ තියෙන කම්බිය ගිහින් තියෙන පැත්ත තියෙනවනේ, නැමිලා තියෙන පැත්ත. ඒ පැත්තට අඹරවමින් නමා ගන්න බලන්න. මේ අඹරලා නමා ගන්න බලන්න. අන්න එතකොට හොඳ ලස්සනට අපිට අතු කැබැල්ල නමා ගන්න පුළුවන්. මේ බලන්න. එහෙම නැතුව නිකන් නමන්න ගියාම බින්දෙන්න බලනවා. මේ නිකන් නමන්න ගියාම බින්දෙන්න බලනවා. ඒ නිසා පුළුවන් නම් අඹරන ගමන් නමන්න බලා ගන්න. මේ බලන්න. අඹරන ගමන් නමද්දි අන්න දැක්කනේ ඒ විදියට නමා ගන්න බලන්න. මම තව එකක් පෙන්නන්නම් ඔයාලට. පොට් නමද්දි මම එහා පැත්තේ අත නමලා පෙන්නන්නම් ඔයාලට. මේ අත නමලා පෙන්නන්නම්.
අර මං ඉස්සරලා කිව්වා වගේ එක අත්තක් නමද්දින් එක කම්බියකින් අතු දෙකක් නමා ගන්න බලන්න. එතකොට කම්බිය හොඳට ටෙන්ෂන් වෙලා අවශ්‍ය ප්‍රමාණයට තියෙනවා. මෙන්න මේක. දැන් අංශක 45ක් නැතුව අපි නමනවා සාමාන්‍ය අංශක 90ත් 80ත් අතර කෝණයෙන් නමන්න බලනවා මේක ස්ප්‍රීන් එකක් වගේ. ස්ප්‍රීන් එකක් වගේ වුණාම මොකද වෙන්නේ? අපිට අත්ත අවශ්‍ය විදියට නමා ගන්න බෑ. මේක දැන් ස්ප්‍රීන් එකක් වගේනේ. මේක නමන්න හරි අමාරුයි. නැමුණත් හිටින්නේ නැහැ. නිකන් ආපහු හයිය නිසා මේක කෙලින් වෙනවා. මේ වගේ කවදාවත් අත්තක් නමා ගන්න හදන්න එපා ඔයාලා. තව එකක් තමයි ඔයාලා අතු කැබැල්ලක් නමද්දී මං කියවනේ එක කම්බියක් අරගෙන අතු දෙකක් නමා ගන්න try කරන්න කියලා. මේ වගේ ඉස්සල්ලාම පොඩි නැම්මක් දාගන්න යටින් දාලා අනිත් පැත්ත එකත් මේ අතු කැබැල්ලට නැම්මක් දාගන්න. දාගෙන අවශ්‍ය ගාන තියලා අපි මේක අඬුවකින් කපා ගන්න. කපාගෙන මේ කම්බිය නැමුණු තැනින් අත්තත් හයියෙන් අල්ලගෙන මේක කරකවන්න. මේ අතර එකක් කැරකුවාම ආයෙත් ඉස්සරහෙන් අල්ලගන්න. ඉස්සරහෙන් අත්තයි කම්බියයි දෙකම අල්ලගෙන කරකවන්න. එතකොට අතු කැබැල්ල කැඩෙන්න බලන්නේ. අපි ආයෙත් ඉස්සරහට අත ගත්තා කැරකුවා. ආයෙත් ඉස්සරහට අත ගත්තා කැරකුවා. ආයෙත් ඉස්සරහෙන් අල්ලගත්තා කැරකුවා. අතු කැබැල්ල නැත්තම් අපි ඈතින් අල්ලගත්තා කියන්නේ ඈතින් අල්ලගෙන කරකවද්දි මොකද වෙන්නේ? මේ අතු කැබැල්ල කැරකෙනවා. අතු කැබැල්ල කැරකෙනවා කම්බිය වටේට එතෙන්නේ නැහැ. ඒ නිසා තමයි ළඟින් අල්ලගත්තා කැරකුවා. ළඟින් අල්ලගත්තා කැරකුවා. අන්න ඔය විදියට ඔයාලත් ඒක කරන්න ගන්න. ඊට පස්සේ අවසාන ඉන්නකෝ වලට පෙන්වන්නම මේ අවසාන හරිය ඒක නමන්න ටිකක් අමාරුයි. නමන්න ගියොත් මේ අතු කැබැල්ල කැඩෙන්න බලනවා. ඒ නිසා ඔයාලා කම්බියක් අරගෙන මේ මෙතනින් අල්ලගෙන අඬුව අරගෙන අඬුවෙන් නමන්න. කම්බියෙන් හයියෙන් අල්ලගෙන අඬුවෙන් නමන්න. මෙන්න ලස්සනට නැවුණා. නැවුනට පස්සේ අපි ඒක අවශ්‍ය විදියට හැඩ කරගන්න මම අර ඉස්සරලා කීවා වගේ මේක අඹරන ගමන් නමා ගන්න බලන්න. අඹරන ගමන් නමා ගන්න බලන්න. අන්න එතකොට අවශ්‍ය ගානට නැමෙනවා. නැත්තම් වෙන්නේ කැඩෙන්න බලන එක. එහා පැත්තට අපි නමුකෝ අංශක 45 කෝණයෙන් අල්ලගත්තා නැමුවා. ඉස්සරහෙන් අල්ලගත්තා නැමුවා. ඉස්සරහෙන් අල්ලගත්තා නැමුවා. ඉස්සරහෙන් අල්ලගත්තා නැමුවා. ඉස්සරහෙන් අල්ලගත්තා නැමුවා. ඔහොම කෙරවලට ආවහම අඬුව ගත්තා. අඬුව අරගෙන කෙරවලෙන් අල්ලගෙන කෙරවලේ නැමුණු තැනින් අතෙන් හයියෙන් තද කරගෙන අඬුවෙන් කරකව ගන්න. නේ? හරිම ලේසි. ඊට පස්සේ අතු කැබැල්ල නමද්දින් අර කම්බිය ඔතාගෙන ආපු පැත්තට පොඩ්ඩක් අඹරවලා තමයි අපිට ඕනේ විදියට හදාගන්නේ. එතකොට අතු කැබැල්ල කැඩෙන්න බලන්නෙත් නැහැ. ඊළඟ කාරණාව තමයි ඔයාලා හිතන්නකෝ අපිට මේ වගේ ලොකු අත්තක් තියෙනවා. මේක මේ වගේ පොඩි කම්බියකින් නමා ගන්න හරි අමාරුයි. එතකොට අපි ළඟ තියෙන්නෙත් මේ වගේ පොඩි කම්බියක් කියලා හිතන්නකෝ. වෙන ලොකු කම්බියක් ඇත්තෙත් නැහැ. අන්න ඒ වෙලාවට ඔයාලට පුළුවන් මේ කම්බිය අරගෙන කොටවල් දෙකකින් මේ විදියට ඉන්න මම පෙන්නන්නම්. මේ විදියට පොටවල් දෙකක් අරගෙන මෙහෙම ඔතලා නමා ගන්න. මේ බලන්න පොටවල් දෙකක් ගත්තාම මේක හොඳට කම්බිය ශක්තිමත්. පොටවල් දෙකක් හරි තුනක් හරි තුනකට වඩා යන්න බලන්න එපා ඔයාලා. පුළුවන් නම් දෙකකින් ඉවර කරන්න බලන්න. මෙන්න. එතකොට මේ කම්බි පොටවල් දෙක ඇති මේක නමා ගන්න. අපිට පුළුවන් අවශ්‍ය විදියට නමා ගන්න. දැක්කනේ? ඒකට අමතරව තව කාරණාවක් තමයි මේ කම්බිය නැමෙන්නේ නැහැ වගේ කියලා අපිට හිතෙනවා නම් තව පොටක් ඕනේ කියලා හිතන්නකෝ. අන්න එතකොට තව කම්බි පොටක් ඔතද්දී ඔයාලා ඔතන්න ඕනේ ඒ ඔතපු තැනින්ම ඒකට ගෑවිගෙන යන විදියට මෙන්න මේ විදියට ඔතා ගන්න බලන්න. මෙන්න මේ විදියට ඔතා ගන්න බලන්න. නැත්තම් ඔයාලා කවදාවත් මේක ක්‍රොස් වෙන විදියට ඒ කියන්නේ ඉන්නකො මම පෙන්නන්න. කවදාවත් ඔයාලා අනික් පැත්තට ඉන්න මම පෙන්නන්නම් ඒක ඔතලා.
මේ අත්ත නැමෙන්නේ මට තව කම්බියක් මේක යොතන්න ඕනේ කියලා හිතිලා මේ අතට ඔතන්න යන්න එපා මෙන්න මේ විදියට. එහෙම වුණහම වෙන්නේ ඔයාලට මේ අත්ත ගැන තියෙන අදහස අත්අරගන්න එක. මොකද කොහොම ඔතන්න ගියොත් වෙන්නේ ලොක් වෙන එක. ඒ කියන්නේ කම්බි ගොඩ ඇතුවහම මේ අත්තේ එහා මෙහා යන ආහාර ඔක්කොම අඩාල වෙනවනේ හිර වෙලා. ඒ නිසා කවදාවත් අනික් පැත්තට ඔතන්න යන්න එපා ඔයාලා. තව දෙයක් තමයි මේ පොඩි අතු කම්බි කරද්දි. පොඩි අතු කම්බි කරද්දි පොඩි කම්බියක් ගන්න බලන්න. නැත්තම් වෙන්නේ ඒක අර මං කිව්වා වගේම දෙපැත්තටම හරියන විදියට අරගෙන අවශ්‍ය ප්‍රමාණයෙන් කපා ගන්න. කපාගෙන පොඩි කම්බියක් නැතුව ලොකු කම්බියකින් මේක නමන්න ගියොත් මේ විදියට කැඩිලා යනවා. ඒ නිසා ඔයාලත් පොඩි කම්බියකින් අංශක 45 කෝණයෙන් හිමීට නමලා කෙරවලෙන් අඬු අල්ලලා කරකවලා දාන්න. කරකුවාම ලස්සනට නැවෙනවා. එහා එකත් එහෙම තමයි. ඒක පුරුදුනහම ඔයාලට ඉක්මනට නමලා ගන්න පුළුවන්. අඬුවෙන් අල්ලලා කෙරවලෙන් නමා ගන්න. ඊට පස්සේ පොඩි අතු ඔයාලා උඩට උස්සලා නමන්න බලන්න. කරකවලා උඩට උස්සලා නමා ගන්න බලන්න. මොකද පොඩි අතු තමයි අපිට උඩට අවශ්‍ය වෙන අතු ටික. ඉතුරු අතු ටික අපි ලොකු අතු තමයි සාමාන්‍ය අත්තක පහළ ඒරියා එකේ තියාගන්නේ අපි. ඒ නිසා පොඩි අතු ටික උඩට නමා ගන්න බලන්න. ලොකු අතු ටික පහළට නමා ගන්න බලන්න. මොහොම නමාගෙන මම තව දෙයක් කියන්නම්කෝ. මේ කම්බි කොච්චර කාලෙකින්ද අපි ගලවන්න ඕනේ. ගලවන්න ඕනේ කොයි කාලෙකින්ද? මාස ගාන කොච්චරක් අපි තියාගන්න ඕනේද? ওই ප්‍රශ්න තියෙනවනේ ගොඩක් අයට. ওই ප්‍රශ්න තියෙන නිසා මම ඒක වෙනම වීඩියෝ එකක් ගෙන්නම් කම්බි ගලවන විදිය ගැන. මොකද කම්බි ගලවන්නත් පොඩි ක්‍රමවේදයක් තියෙනවා. නැත්තම් මොකද වෙන්නේ? කම්බි ගලවගෙන යද්දී මේ අත්ත කැඩිලා යන්න පුළුවන්. ඒකත් ගලවන ක්‍රමයක් තියෙනවා. මම ඒක ඔයාලට ඒක ගැන වෙනම වීඩියෝ එකක් කරන්න. නැත්තම් මේ වීඩියෝ එක ඕනෑවට වඩා දික් වෙන්න ගියාම ඔයාලට එපා වෙනවනේ බලන්න. ඒ නිසා අර මං කිව්වා වගේ කම්බි අරගෙන අතු දෙකක්ම නමා ගන්න බලන්න එක කම්බියෙන්. අන්න අපි ඒ විදියට ඉස්සරලම මං කිව්වා වගේ අංශක 45ත් 50ත් අතර කෝණයෙන් ඔයාලා නමන්න ගන්න. එහෙම නමන්න නැතුව අංශක 90 අංශක 80 වගේ කෝණයකින් නමන්න ගත්තාම මේ කම්බිය ස්ප්‍රින් එකක් වෙනවා. ස්ප්‍රින් එකක් වුණාම මොකද වෙන්නේ? ටෙන්ෂන් එක නැහැ. මේ අතු කැබැල්ල නැමුවාම ඒක අල්ලගෙන ඉන්න ඒ කම්බියට හැකියාවක් නැහැ. ඒ නිසා තමයි ඒ කම්බිය අපි අංශක 45 කෝණයකින් නමන්නේ. කෝණයකින් නමගත්තාම ඒ කම්බියේ ටෙන්ෂන් එක හොඳට රඳා පවතිනවා. රඳා පවතිද්දී අපිට ඒක නමද්දී ඒ නමන අතු කැබැල්ල නම්නු ආකාරයටම අල්ලගෙන ඉන්න ඒ කම්බියට පුළුවන්. අන්න ඒ නිසා ඔයාලත් අනිවාර්යෙන් නමද්දී මම කියලා දුන්නා වගේ අංශක 45 කෝණයෙන් නමන්න. එතකොට අතු කැබැල්ල නමාගෙන යද්දී බින්දෙන නිසා නමන තැනින්ම අල්ලගත්තා නැමුවා. ආයෙ ඉස්සරහට අත ගත්තා නැමුවා. අන්න ඒ විදියට කම්බි ඔතාගෙන යන්න. හරි, අද මම මේ සාකේ ගත්තෙත් ලොකු සාකයක් ගත්තේ ඔයාලට හොඳට පේන්න ඕන නිසා. පේන්න ඕන නිසා තමයි මේක අරගෙන මම කොළ ටික කපලා අතු ටික නමන්න ගත්තේ. ඔයාලට මම මේක ඔක්කොම නමලා ඉවර වෙලා ඔයාලට මේ කොහොමද මේක නමලා තියෙන විදිය කියලා පෙන්වන්න. තව දෙයක් කියන්නම්. ඔයාලා මේ සාකයක අතු නමද්දී පුළුවන් තරම් කම්බියෙන් නමලා ඉන්න අතු කපන්න කලින්. එතකොට අතු කපන ක්‍රමත් තියෙනවා. ඒක මං ඉස්සරහ වීඩියෝ එකකදී ගේන්නම්. මං දැන් ඇත්තටම ආවේ මේ කම්බියක් නමන ඇන්ගල් එක කියලා දෙන්න තමයි ඔයාලට මම ආවේ. ඒ නිසා මම මේක ඉතුරු ටිකත් නමලම අපි කතා කරමු.
තව දෙයක් තමයි ඔයාලා කණ්ඩි කරද්දී සාකේ ඉස්සරලම උඩ අතු ටික පොඩ්ඩක් කොට කරගන්න. නිකන් කුඩේක හැඩෙන්න සකස් කරගන්න උඩ අතු ටික. යට අතු ටික පොඩ්ඩක් දිගට තියෙන්න. එතකොට තමයි අපිට කණ්ඩි කරද්දී ලස්සන කුඩේක හැඩයක මුදුනටයි පහළයි ලස්සනට හැඩ ගැහිලා එන්නේ. ඒ නිසා මේ දිග අතු තියෙනවා නම් උඩින් කපා ගන්න. අවදයක් තමයි ඔයාලා මේ වගේ අත්තක් නමාරද්දී මේ අත්ත පොඩ්ඩක් පරණයි දැන්. ඒ ලොකු අත්තක් නමන විදිය මම ඔයාලට පස්සේ දවසක වීඩියෝ එකකින් කියලා දෙන්නම්. අද මම ලේසිම ක්‍රමය තමයි මේ අත්ත නමා ගන්න මේ පහළට මට කරගන්න ඕනේ. කම්බියක් අරගෙන ඒක මේ කෙරවලින් ඔතලා පහළට ඇදලා පහළ තියෙන හඳක ගැට ගන්න. එතකොට ඒක කාලයක් යද්දී ওই විදියටම සකස් වෙනවා. ඊට පස්සේ අපිට ඕන විදියට කප්පාදුවක් කරලා මේක හදා ගන්න පුළුවන්. හරි එහෙනම් අවසානට මම ඇඳගත්තු ප්ලෑන් එකේ විදියටම මට අවුට්පුට් එකක් ගන්න පුළුවන් වුණා. ඔයාලත් මං කියලා දුන්නු විදියටම පුළුවන් නම් කරලා බලන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.